තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඔයාලා මේ දකින්නේ අද මම මගේ හස්බන්ඩ්වත් එකතු කරගෙන අපි දෙන්නගේ ගෙදර බුදු පිළිම වහන්සේ දෝවනය කරන්නයි හදන්නේ. ඉතින් මම අද ඒකට ලෑස්ති කරගෙන තියෙන්නේ පිරිසිදු පැන් වතුරත්, සුදු හඳුන් තඹගත්ත වතුරත්, රෝස වතුරත් සහ පිරිසිදු කිරීම සඳහා පුළුන් සහ කොටන් වර්ගත්. ඉතින් අපිට හැකි හැම අවස්ථාවකම අපි ගෙදර බුදු වඳින බුදු පිළිම වහන්සේ මේ විදිහට පිරිසිදු කරගන්න පුළුවන් නම් ඒක ගෙදර ඉන්න හැමෝම ඒකට සම්බන්ධ කරගෙන ඒක කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට හිතට දැනෙන සැනසීම සහ ඒ දේවල් කරන එකෙන් අපේ ජීවිතයට ලැබෙන පින කොච්චරක්ද කියලා වචන වලට කියලා නිම කරන්න බෑ. විශේෂයෙන්ම තව දෙයක් තමයි බුදු පිළිම වහන්සේ දෝවනය කරන්න කලින් අපි පිරිසිදුව නාගෙන කරගෙන ඉන්නවා නම් වඩා සුදුසුයි. ඊට පස්සේ අපි බුදු පිළිම වහන්සේ පිරිසිදු කරන්න කලින් අවසර ගන්න ඕන ගාථාවක් තියෙනවා. මම මේ වීඩියෝ එක අවසානයේට ඒ ගාථාවත් මේක බලන ඔයාලට වැදගත් වෙයි කියලා එකතු කරලා තියෙනවා. ඇත්තටම අපිට වඩා උත්සින් තැනක තියාගෙන මේ දේ අපිට කරන්න පුළුවන් නම් අපේ ගෙදර බුදු පිළිම වහන්සේ මේ ආකාරයට පිරිසිදු කරන්න පුළුවන් නම් අපේ ජීවිතේටද ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේක බලලා ඔයාලටත් මේ විදිහට කරන්න හිතෙනවා නම් ඉතින් ඒ පින මටත් අනුමෝදන් වෙයි කියලා මම හිතනවා. කවුරුම හරි නොදන්න දෙයක් තියෙනවා නම් ඒක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක එකතු කරේ. ඉතින් මේ වීඩියෝ එක දැකලා තව කෙනෙක්ට සිත් පහළ වෙනවා නම් මේ විදිහට තමන්ගේ ගෙදර බුදු පිළිම වහන්සේ දෝවනය කරන්න ඒක මහත් පිනක් කියලා මම විශ්වාස කරනවා. ඔයාලට තෙරුවන් සරණයි. චතු සුසුචි